guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ journal part 2. journal part 2 එකෙන් මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ මම 2024ට කරපු bullet journal එකයි 2025 මම කරපු gratitude journal එකයි කියන journal වර්ග දෙක ගැන. ඇත්තටම කියනවා නම් මේ දෙකේම මට 100% දේවල් ලැබුණා, හොඳ රිසල්ට් එකක් ලැබුණා. අන්න ඒ නිසා තමයි මගේ 2 years experience එක ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවේ. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරමු 2024 magic of my blah 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 journal එක. මගේ bullet journal එක. මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ bullet journal එකකට අපි add කරන common pages සහ bullet journal එකකදී අපි බලාපොරොත්තු වෙන benefits මොනවාද කියලා. ඉතින් මම කියන්නම් bullet journal එකක් කරද්දී අපි ගොඩක් වචන පාවිච්චි කරන්නේ නැහැ. මේක bullet journal එකක තියෙන rule එකක් නෙමෙයි. හැබැයි bullet කියන වචනේම තියෙනවානේ. අපි symbols, එතකොට pictures, drawings ඒ වගේ දේවල් පාවිච්චි කරලා තමයි bullet journal එකක් maintain කරන්නේ. ඉතින් bullet journal එකක අනිවාර්යයෙන්ම add කරන්න ඕනි page එකක් තමයි about me page එක. ඒකේ main thing එකක් විදිහට ඔයාගේ birthday එක, ඒ වගේම ඔයා කරන්න කැමති දේවල් මේ විදිහට ඔයාලට add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් 2024 මම පටන් ගත්තේ 2024 නේ. ඉතින් ඔයාලගේ bullet journal එකේ ඔයාලගේ calendar එක මේ තියෙන්නේ එක month එකක calendar එක. November month එකේ calendar එක මේ විදිහට අරගෙන ඔයා positive විදිහට ගත කරපු දවස් සහ ඔයාලට negative දේවල් විච දවස් mark කරගෙන යන්න. මම මෙතනදී positive දේවල් වල පාවිච්චි කරලා තියෙන්නේ pink color එක. අන්න ඒ නිසා මෙන්න මේ විදිහට තමයි මගේ November මාසේ calendar එක ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට ඔයගොල්ලන්ට about me page එකට පස්සේ ඔයාලට තවත් bullet journal එකට add කරන්න පුළුවන් bullet tip එකක් තමයි calendar එක කියන්නේ. monthly calendar. ඊට පස්සේ ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් ඒ විදිහටම sleep tracker එක ගැන sleep tracker එකකුත් add කරන්න. මම sleep tracker එක නම් වැඩිපුර පාවිච්චි කරේ නැහැ. මගේ bullet journal එක කරද්දී මොකද මට හොඳ sleep එකක් සමහරක් month වල ලැබිච්ච නිසා add කරන්න පුළුවන් page එකක් තමයි when you are sad page එක. එතකොට ඔයාලට දුක හිතුනම ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි මේකෙදී අපිට add කරගන්න පුළුවන්. ඊට පස්සේ my color type කියන page එක ඔයගොල්ලෝ add කරගන්න පුළුවන්. ඒකෙන් කරන්න ඔයාගේ favorite color එක තියෙනවානේ. ඔයාගේ favorite color එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ favorite color එකට අනුව මේක Google search කරොත් Pinterest එකේ බැලුවොත් ඕන විදිහකට එනවා. ඔයාගේ color එකට තියෙන ඔයාගේ good qualities. සමහරක් ඒවා good වෙන්නේ නැහැ. කොහොම හරි color qualities ටික අරගෙන මේ විදිහට ඔයාගේ my color type page එක හදාගන්න. මම හදලා තියෙන්නේ මේ විදිහට. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලගේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් ඔයාලගේ bullet journal එකට sweet birthdays කියලා ඔයාලා කැමති මාගේ birthdays තියෙන page එකකුත් add කරගන්න. මේ විදිහට මම පල්ලෙහාට months දදා මගේ යාළුවන්ගේ, මගේ පවුලේ අයගේ, එතකොට මම ආදරය කරන ගොඩක් අයගේ birthdays ටික මේ විදිහට මම add කරලා මේ වගේ birthdays add කරනවට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් කවි, එතකොට චිත්‍ර, ඒ වගේ aesthetic දේවලුත් add කරගන්න. හරියට මෙන්න මේ වගේ. මම ගොඩක් ආස කරන පොතක් තමයි Forget Me Not. අනිවාර්යයෙන්ම Forget Me Not පොත කියවලා තියෙන කට්ටිය මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Forget Me Not පොත කියවලා ඉවර වෙච්ච දවසේ මම ආසම සින්දුවකුත් ප්ලේ වුණා. ඒ සින්දුවත් එක්ක මේ පොත සහ ඒ මෙමරිස් මට ගොඩක් මතක් වෙනවා. මේ පොතේ තිබ්බ දේවල් මගේ සින්දුවේ මම ආසම ලයින්ස් ටිකුත් මේකට උඩින් ලියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම ආසම පොතක් කියවලා ඉවරච්ච දවසත් මට ස්පෙෂල් නිසා මම මේ විදිහට මගේ bullet journal එක ගත්තා. මේ තියෙන Forget Me Not වෙනුවෙන් මම dedicate කරපු එක page එක. වාරෙම ඔයා Forget Me Not කියවලා තියෙනවා නම් ඔයාට මෙන්න මේ iris මල, ඒ වගේම snowdrops ඒ විතරක් නෙවෙයි යුමි සංගේ කුංචි හුරතලාවක් මතක ඇති. ඔයාලට ඒ දේවල් මතක නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ඔයාලා ලියාගත්තට පස්සේ ඔයාලට පුළුවන්
නම් ෆන් බකට් කියලා ඔයා වැඩිපුරම සතුටින් ඉන්න වෙලාවට කරන දේවලුත් මේ විදිහට අලව ගන්න ඔයාලගේ වචන දාලා. ඔයාලගේ වචන ඒ විතරක් නෙමෙයි ඔයාලගේ විදිහට ඔයාලා කැමති විදිහට ඔයාලට ෆන් බකට් පේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. for 2K25 ඒ කියන්නේ මම 2025ට මගේ හිතේ තිබ්බ dream sticker ඔක්කොම මේ විදිහට ලියාගත්තා. it was just like a vision board. හැබැයි මම මේ විදිහ vision board එක try කරලා නැහැ. මට ඔයාලට ලබන අවුරුද්දේදී vision board එක ගැන අනිවාර්යයෙන්ම සතුටු හිතෙන දේවල් කියන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මම 2026ට තමයි first time vision board එක try කරන්නේ. කියන්නේ අර වගේ දෙසැම්බර් month එකට හදපු එක. sleep tracker එක තියෙනවා. දෙසැම්බර් වලට ලිව්ව wish එකක්. ඒ වගේම මේ වෙද්දි මට gastritis හැදලා තිබ්බා. මට ඒක කොහොම හරි නවත්ත ගන්න ඕන. අන්න ඒ නිසා food tracker එකකුත් මම හැදුවා. breakfast එකයි, lunch එකයි, dinner එකයි මම කොහොමද ගන්න කියන එක track කරලා තියෙනවා. මම 2025 මාස කීපයක් යනකම් bullet journal එක කරා. ඉතින් මේ වගේ ජනවාරි මාසේ මම day tracker එක අරගෙන ගියපු විදිහ. ඒ විතරක් නෙමෙයි 2025 ජනවාරි 1 වෙනිදා ලියපු ලස්සන wish page එකකුත් තියෙනවා. මේ විදිහට poems තුනක් ලියලා තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ පෙබරවාරි මාසේ. මම මාසෙන් මාසෙට memories වෙන page එකක් වෙන් කරා. මේ තියෙන්නේ ඒ memories වලින් කිහිපයක්. මම ඔයාලට special memory එක පෙන්නන්නම්. ජනවාරි 14 වෙනිදා මම පළවෙනි වතාවට Thai Pongal celebrate කරා. මේ මගේ playlist එක. මේ විදිහට bullet journal එකකින් ඔයාලට ඔයාලගේ path එක ඔයාලට ඔයාලව discover කරගන්න තියෙන ability එක ගොඩක් වැඩි. මේ තියෙන්නේ මගේ පෙබරවාරි මාසේ කොහොමද ගෙවුනේ කියලා. ඊට අමතරව පෙබරවාරි මාසේ කරපු ස්පීච් එකකට මට ලැබිච්ච කමෙන්ට්ස් වගේකුත් මම මෙන්න මේකේ අලවලා තියා